මොන part time job හතද ඔස්ට්‍රේලියාවේ වැඩිම ස්ටුඩන්ට්ස් ලට ගෙවන්නේ. ඕගොල්ලෝ මේවා ගන්න පුළුවන් නම් හොඳටම හොඳයි. මම එක වීඩියෝ එකක් කරා කොහොමද මේ jobs හොයාගන්නේ කියලා. දැන් මම මේ list එක මං කියන්නම්. මේ job හත one of most paying part time jobs in Australia. ඒක නිසා මේවා පුළුවන් තරම් අල්ල ගන්න බලන්න ඕගොල්ලෝ එනවා නම්. මම කිව්වා වගේ වෙනම වීඩියෝ එකක් මං කරලා තියෙන්නේ කොහොමද මේවට apply කරන්න කියලා. දැන් මම කියනවා මොනවද මේ job ටික කියලා. මම දැන් මේ පැත්තේ ලියලා තියෙන්නේ නැත්තම් මට අමතක වෙනවා නේ. මට ඕගොල්ලෝට ෂුවර් එකකට දෙන්න ඕනේ මේ හත මොකක්ද කියලා. පළවෙනි එක. මේක ටිකක් කොල්ලොන්ට හරියන එකක්. forklift driver. forklift drivers ලට මෙහෙ ගෙවන around $30 to $35 per hour. වැඩේ කියන්නේ මේකට පොඩි certificate එකක් ඕනේ. මං හිතන්නේ certificate එක like a month නැත්නම් සති දෙකක certificate course එකක්. driving license එකක් වගේ. ඒක ගත්තට පස්සේ ඔයාට එන stability එක. බානක forklift driving ගොඩක් මෙහි ඒ කියන්නේ මෙහි opportunities ගොඩක් තියෙනවා ඒ section එකට. ඒතකොට ඔයාලට jobs ගොඩක් තියෙනවා. අනික දැන් මම warehouse එකේ වැඩ කරනකොට forklift driver කෙනෙක් ඉතින් ඌ forklift එක විතරයි එලවෙලා ඉන්නේ. ඌ අපිට උදව් කරන්නේ නැහැ බාන්න වෙන වැඩවල වලට කිසිම දෙයකට ඉන්නේ නැහැ. forklift විතරයි. හැබැයි ඌට හැමදාම shift තියෙනවා. අයි ඉතින් දැන් warehouse වල ඌ බාන්න ඕනේ. ඉතින් ඌ ආතල් එකේ ඒක පැද ඉන්නවා. forklift driving license එක ගන්න පුළුවන් නම් හොඳයි. මෙහි ආපු ගාම මේක ගන්න. ඒ කියන්නේ මේ කොල්ලොන්ට තමයි මේක ගොඩක්. ඊට පස්සේ fix shift මම අර කිව්වා වගේ human resource companies වලට ගිහිල්ලා අහන්න. ඔයාලට forklift license එක තියෙනවා. ඔයාලට forklift driving job තියෙනවා නම් දෙන්න කියලා. ඒක casual, full time, part time ඔය තුනම වෙන්න පුළුවන්. ඊළඟ එක support worker. support worker කියන්නේ ඒක මේක ගොඩක් ladies ලට පුළුවන්. මේක මං හිතන්නේ mainly heavily ladies ලා තමයි කරන්නේ. ඉතින් ඕකට මේක කරන්න පුළුවන් හොඳටම හොඳයි. support worker කියන්නේ මිනිස්සු. ඒ කියන්නේ people with disabilities තියෙන්නේ. ඒගොල්ලොව බලා ගන්න එක. බලා ගන්න කියන්නේ එක්කෝ නම් ඒගොල්ලෝ ගෙදරට ගිහිල්ලා ඒ කියන්නේ time frame එකක් තියෙනවා. ඒගොල්ලෝ උයන විදිය උයන්න පොඩ්ඩක් support එකක් දෙන්න. නැත්නම් ඒගොල්ලෝ මේ කඩේට අරන් යන්න ඕන නම් කඩේට අරන් යන්න support එකක් දෙන්න. ඔය ඔක්කොමටම ගෙවනවා. ඒ කියන්නේ දැන් අපි කියමු ඒ client, ඒ කියන්නේ person with disability ඔයාව book කරනවා. ඒ කියන්නේ මේ disability මේ companies වල හරහා ඔයා දැන් ඒකේ employee කෙනෙක්. ඒතර ඔයා book කරනවා මේ මට grocery shopping උදව් කරන්න එන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාට ඒ time slot ඇදෙනවා. පැය දෙකක් හරි පැය තුනක් හරි මේ depending එයාගේ මේ requirements අනුව. එතකොට ඔයාට තියෙන්නේ එයාත් එක්ක grocery shop කරන්න. සමහර වෙලාවට එයාට කෑම උයන්න උදව් කරන්න. සමහර වෙලාවට එයාත් එක්ක නිකන් ඉන්න. ඔය වගේ ලොකු බර වැඩ නෙමෙයි. අනික මේවා full safe, very safe. එකක් දෙකක් ඕන සමහර වෙලාවට very rarely ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි very rare. අයි ඔයා join වෙලා තියෙන්නේ ඉස්සෙල්ලාම ඔයා බලන්න මොනවද ඔයා join වෙන company එක. ඒ කියන්නේ ඔයා support worker කෙනෙක් හැටියට නම් ඔයා ඒ මොන company එකක් යටතේද ඒගොල්ලෝ තමයි ඔයාව in charge. ඒතකොට ඒගොල්ලෝ තමයි හොඳ ඒ කියන්නේ ඒගොල්ලෝගේ reputed clients ලා set එකක් ඉන්නවා. මේ කියන්නේ හෙන්නම reputed clients ලා set එක. ඒගොල්ලෝට විතරයි ඔයාව යවන්නේ. මේක very chill job එකක්. මෙහි ඕන තරම් දැකලා තියෙන ඔය ඔයගොල්ලෝ න පාර යනකොට මේ wheel chairs වල හරිය නැත්නම් ස්කූටිස් වල එහෙම යන ඔය වයසක කට්ටියනේ පොඩ disabilities නැත්නම් වයසක කට්ටිය ඒගොල්ලොත් එක තරුණ එක්කෙනෙක් යනවා පොඩි ටැග් එකක් එහෙම දාගෙන. ඒගොල්ලෝ තමයි support workers ලා. හොඳටම ගෙවනවා. ඉතින් ඒක මාර chill job එකක් අතර ගත්තොත්. ඒකට මං හිතන්නේ around $30 to $40 ගෙවනවා. හැබැයි very relaxing. මේක girl කෙනෙක්ට පරිස්සමෙන් කරන්න පුළුවන් බයක් නැතුව. ඊළඟ එක මේක ටිකක් කොල්ලොන්ට warehouse worker. warehouse worker කියන්නේ ඕගොල්ලන්ට ඕන දෙයක් එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මම කරා AC බාන එක. ඒ කියන්නේ 40 feet container එකක් එනවා. ඒකේ AC බාන තියෙනවා. මා හිතාව ඇෆ්‍රිකන් එක්කෙනෙකුයි බෑවා. දැන් ඔයාලට depending on the warehouse ඔයාලට pick packer කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් warehouse cleaner කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් warehouse loading and unloading එක එක දේවල් paint වෙන්න පුළුවන් chemical තරව මේවා depending on the warehouse. ඕකත් ගන්න අර human resource company එකට ගිහිල්ලා. human resource company එකට ගිහලා කියන්න ඔයා warehouse worker කෙනෙක් මේ වෙන්න කැමති ඒ වගේ job එහෙම තියෙනවා නම් එයාට කියන්න කියලා. එතකොට ඔයාට ඒකත් full time part time casual කරන්න පුළුවන්. අම්බානක jobs තියෙනවා. ඒ කියන්නේ job එකක් හම්බුන ගාම ඒගොල්ලෝ ඔයාට text message එකක් හරි email එකක් හරි එවනවා. මේ වගේ job එකක් තියෙනවා. මෙදාට තමයි තියෙන්නේ Monday to Friday. මේක තමයි පැය ගාන. මේක තමයි පැයට ගෙවන්නේ. කැමති නම් yes කියලා reply කරන්න කියලා. ඉතින් මම ඔය ඔක්කොම yes කියලා reply කළා. මම ඔය ඔක්කොමම ගියා. very safe. ඇයි ඔයා human resource company එකේ යටතේ තමයි ඉන්නේ. එතකොට ඔයාව ඒගොල්ලෝ නිකන් හැමතැනටම දානවා මොනවද ඔයා කැමති ඒවට කියලා. අපි කියමු ඔයාට මොකක් හරි හානියක් වුණා කියලා ඒ warehouse එකේ. අරගොල්ලෝ full liability එක ගන්නවා ඔයාගේ. එතකොට ඔයා මොන හරි මොකක් හරි ඒ workplace එකේ මොන හරි වෙච්ච ගාම human resource company එකට තමයි කතා කරලා කියන්න ඕනේ මට මෙහෙම කියලා. එතකොට දැන් ඔයාට පොඩි injury එකක් වුණා කියමුකෝ. අරගොල්ලෝ ඔයාට මං හිතන්නේ paid day එකක් හරි paid week එකක් හරි ගෙවලා ඔයාගේ මේ බෙහෙත් වලට ඔක්කොම මේ ගෙවලා
කම්පන්සේෂන් එකක් දීලා ඔය ඔක්කොම කරන. අයි ඔයා human resource company එකේ යට තියෙන employee කෙනෙක්. ඉතින් ඒ වගේ තැනකින් warehouse job වලට යන්න. කෙලින් යන්නත් පුළුවන්. හැබැයි එතකොට පොඩි risk එකක් තියෙනවා. ඔයා නිකන් casual worker කෙනෙක් නම් ඔයා sub contract කරනවා නම් එතකොට පොඩි risk එකක් තියෙනවා. අයි මොන හරි injury එකක් වුණොත් ඔයාමයි ඔයාට liable. ඒක නිසා human resource company එකක් යටතේ යන්න බලන්න warehouse job වලට. ඒකට around 30 to 35 dollars depending on ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් depending on the warehouse depending on මොන job එකද මොන වැඩද කරන්න කියන්නේ මේ හැබැයි very මොකක්ද ඒකට කියන්නේ මාර ඇඟ වෙහෙසෙන job ඉතින් ඕවා ඊළඟ එක private tutoring දැන් tutoring කිව්වම ඕගොල්ලෝ හිතන්නේ university එකේ tutor කෙනෙක් නැත්නම් private වෙන මොකක් හරි tutoring කරන්න ඒවත් කරන්න පුළුවන් ඒවටත් හොඳට ගෙවනවා education tutor කරන්න පුළුවන් නම් මෙහි ලොකු ගණන් ගෙවනවා ඒ කියන්නේ more than මං හිතන්නේ around $80 plus අපි ගමු ස්පෝර්ට්ස් පැත්තෙන් මම කරාටේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට වැඩ කරා යුනි යන කාලේ මට එතකොට හම්බුණා around $50 per hour එතකොට මට ක්ලාස් 3ක් තිබ්බා ඒ 3 පැය 3ක් ඇතුළේ ඉතින් very ඉතින් ළමයින්ට ගන්න තියෙන්නේ පොඩි ළමයි එන ඊට පස්සේ ඊළඟ ඒජ් ගෲප් එක එන ඊට පස්සේ ඊළඟ ඒජ් ගෲප් එන අන්තිමට ලොකුම ඒජ් ගෲප්ස් එනවා ඉතින් මේකත් මාර chill job එකක් ඇත්තට ඒ කියන්නේ මං ආස දේ මං කරපු දේ මට උගන්නන්න තියෙන්නේ දැන් මං දන්නේ කට්ටිය සමහර කට්ටිය ඉන්නවා swimming instructorsලා ඒගොල්ලන්ට හෙනට ගෙවනවා අනික මේ ඇඟ ලොකුවට වෙහෙසෙන්න දෙයක් නැහැ තමන්ගේ knowledge එක share කරන එක මම තව දාන්න කට්ටිය ඉන්නවා යුනිවර්සිටි එකේම ටියුටරින් දෙන කට්ටිය ඒ කියන්නේ මොකක් හරි යුනිට් එකක් නම් තමන්ගේ යුනිට් එක හොඳට දන්නවනම් ඒවා වෙනම ස්ටුඩන්ට්ස් ලට ඔයාලට ටියුටර් කරන්න පුළුවන්. ඒවටත් හෙන ගාණක් හම්බ වෙනවා. private tutoring. ඉතින් depending on your field ඔයාලට ඕන field එකක් වෙන්න පුළුවන්. ඔයා දන්නේ හොඳ ඕන field එකක් වෙන්න පුළුවන්. මෙහි private tutoring වලට හොඳටම ගෙවනවා. මම වෙන වීඩියෝ එකක් කරන්නම් කොහොමද private tutoring එක ඔයා advertise කරන්නේ ඔයාගේ self එක කොහොමද මේ එළියට දාන්නේ කොහොමද හොයන දේ හොයාගන්න පුළුවන් කියලා ඔයාගේ subject එකේ යනවා. ඔය එකක්. ඊට පස්සේ delivery driver හැබැයි specific driving normal Uber Eats Menulog නෙමෙයි ඒවා consistent නෑ වැඩි කියන්නේ දැන් ඔය එළියට ගියාම ඔයා Uber Eats driver කෙනෙක් නා Monday ඔයා එළියට ගියොත් පැය 4ක් විතර ඉන්න වෙනවා orders දෙකක් තුනක් ගන්න. ඒතකොට අන්තිමට ඔයා බලනකොට $60ක් වගේ හොයලා තියෙන්නේ පැය 4ක් 5ක් පාරේ ඉඳලා. ඒ වගේ driving නෙමෙයි මම කියන්නේ. මම කරපු flower and gift delivery driving. ඒ කියන්නේ again ඒක warehouse එකක delivery driver කෙනෙක් මම. එතකොට මට designated orders ගොඩාක් තියෙනවා. එතකොට depending on each area මට තියෙන්නේ ඒ වෙලාවට ගිහිල්ලා ඒ orders ටික pick කරලා දෙන්න. එතකොට දවසට shift දෙකක් තියෙනවා. උදේ එකයි හවස එකයි. මේකෙන් මම හෙව්වා more than $400 per day student කාලේ. ඊට පස්සේ Saturday වෙනකන් තියෙනවා Monday to Saturday මේ low end එකේ. Valentine's දවස් වලට ඔය gift එහෙම අමුතු කියන්නේ මේ අමුතු නෙමෙයි celebrations තියෙන කාලෙට around $700-800 එව්වා ABN එකට. මේකේ හොඳේ තියෙන්නේ ඔය කාලේ නාස්තියක් වෙන්නේ නැහැ මේ driving job වලින්. අයියෝ ගියා බඩු ටික පැටව ගත්තා දුන්නා. එතකොට මේ බඩු අපි කියමු කොහොමද ඒකේ සල්ලි හම්බ වෙන්නේ? මේක පැයට ගාණක් නෙමෙයිනේ. එක area එකක ඔයාලට දෙන rate එකක් දෙනවා. එතකොට අපි කියමු flower එකක් තියෙනවා ඔයා deliver කරන්න ඕනේ ඒ area එකට. ඒ area එකට $10ක් දෙනවා rate එක. ඒ area එකම delivery තව 20ක් විතර තියෙනවා. අම්බානක මම මේ ඇත්ත කියන්නේ අම්බානක තියෙනවා. එතකොට ඒ area එක ඇතුලේ ඒ area එක කොහොමද නිකන් විනාඩි 10ක area එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා orders 20ක්ම දීලා $10 rate එකට. එතකොට ඔයාට 20 × 10 හම්බ වෙනවා ඒ ගාණ ඒ area එකට. ඒ area ඊට පස්සේ ඒක ගාණක්. ඊට පස්සේ ඒ area එකට එන්න තියෙන අනිත් areas තියෙන ඒවට ඔයා දීගෙන යන්නේ ඔය ඔක්කොම orders. එතකොට දවසට බලනකොට හෙන ගාණක් හොයන්න පුළුවන්. අනික මේක ගන්න ඕනේ හොඳ warehouse තියෙන කට. කියන්නේ ඇත්තට orders එහෙම ගොඩක් තියෙන හොඳ reputed warehouse එක. නැත්නම් සමහර warehouses තියෙන ඒකට orders නැහැ. එතකොට පොඩ්ඩයි orders තියෙන. එතකොට වැඩක් නැහැ ඇත්තට ගිහිල්ලා. ඔය එක. අනිත් එක barrister or bartender. ඒ කියන්නේ මෙහෙ ඔයාලා පොඩි certificate එකක් කරේ පොඩි course එකක් තියෙනවා මං හිතන්නේ ඒක කරන්න ඕනේ. ඒවටත් හෙනම ඉල්ලුමක් දෙනවා. ඒ කියන්නේ coffee හදන්න පුළුවන්. ඔය barista මේ machine එක control coffee machine එක control කරන්න පුළුවන්. මෙහෙ එක වර්ග දන්නවා. මිනිස්සු මොනවද ඉල්ලන්නේ? අයි මෙහෙ මාර sensitive මිනිස්සු එක coffee වර්ග. මාර විදියට ඒගොල්ලෝ හිතනවා මේ soy milk කියයි full fat කියයි අරක කියයි මේක කියයි අම්බාලක දේවල් තියෙනවා. ඉතින් ඒ scene එක ඔයා දන්නවනේ. මම නම් ඒක personally මං කරලා නැහැ. හැබැයි මං දන්නවා මගේ යාළුවෝ කරලා තියෙනවා කියලා. ඉතින් ඒවට ලේසියෙන් ගෙවනවා. ඒවා උදේ shift normally තියෙන්නේ. ඒ කියන්නේ උදේ මං හිතන්නේ 7ට පටන් ගන්න. 7 ඉඳලා 10-11 වෙනකන් විතරයි. හැබැයි මාර chill. ඔයාලට coffee හදාදී ඉන්න විතරයි තියෙන අර machine එක control කරන්න පුළුවන්. ඕන තරම් මේකේ job උත් තියෙනවා අම්බානක. දැන් ඔයා ගිහිල්ලා ගැහුවත් barista jobs කියලා අම්බානක තියෙනවා. ඉතින් ඉල්ලුමත් ගොඩාක් තියෙනවා. workload එක coffee හදන එක විතර හැබැයි stressful environment. සටපට ගාලා කරන්න ඕනේ. හැබැයි අනිත් job එක ගත්තම මාර
රිලැක්සින් චිල් ජොබ් එක. අනිත් එක මම කරපු එකක් තමයි ෆ්‍රීලාන්ස්. ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් කියන්නේ මම මගේ සර්විසස් එළියට දැම්ම. ඒ කියන්නේ මම යුනි යන කාලේ ෆොටෝග්‍රැෆි ඇන්ඩ් වීඩියෝග්‍රැෆි බිස්නස් එකක් කරා. මගේ යාළුවා ෆොටෝග්‍රැෆි කරා, මම වීඩියෝග්‍රැෆි පාර්ට් එක කරා. මේකේ වැඩේ කියන්නේ මේක කන්සිස්ටන්ට් නෑ. හැබැයි මේක කොන්ට්‍රැක්ට් බේසිස්. එතකොට කොන්ට්‍රැක්ට් එකක් හම්බුනොත් හෙන ගාණක් ඒගොල්ලෝ ගෙවනවා. මම නම් කියන්නේ normally මේක ප්‍රොෆෙෂනලි කරන කට්ටිය හෙන ගාණක්. ඒ කියන්නේ මං හිතන්නේ around 800,000 $1,500 per වීඩියෝ ෂූට් එහෙම ගත්තා. මම ස්ටාර්ටින් නිසා මම ගත්තේ නිකන් $120-130 per contract. එතකොට මම ගියා ඔය Zumba class වලට. ඔය Zumba class වලට ගිහලා ඒක රෙකෝඩ් කරා. ඉතින් දැන් ඒ ඉන්ස්ට්‍රක්ටර් ඒ වීඩියෝ එක ඕනනම් යාගේ සෝෂල් මීඩියා දාන්න මම රෙකෝඩ් කරලා දුන්නා ඒගොල්ලොට. ඊට පස්සේ තව මේකප් බ්‍රෑන්ඩ් එකකට ගියා. එතකොට මේ මේකප් ආටිස්ට් මේකප් දාන එක මම රෙකෝඩ් කරලා දුන්නා. එතකොට ෆොටෝග්‍රැෆි තිබ්බා. මගේ යාළුවා ෆොටෝග්‍රැෆි පාර්ට් එක කරේ. ඊට පස්සේ මොඩල් ෂූට්ස් ඒවා මේ ඔක්කොම කරා. ඉතින් ෆ්‍රීලාන්සින් මේ මම කිව්වේ වීඩියෝග්‍රැෆි ඇන්ඩ් ෆොටෝග්‍රැෆි පැත්තෙන්. ඔයාලට වෙන මොන හරි ෆ්‍රීලාන්ස් කරන්න පුළුවන්. අපි කියමු ඔයාලට ඩිජිටල් මාකටිං නැත්නම් සයිට් වෙබ්සයිට් ක්‍රියේෂන් නැත්නම් තව මොනවද ඔයාලට කෝඩින් ඔය එක එක තමන්ට පුළුවන් දේවල් තියෙන ෆ්‍රීලාන්ස් කරන්න පුළුවන්. ඒවත් ඕන තරම් හොඳට මෙහෙ ගෙවන. ඒවා යන්නේ ප්‍රයිවට් ටියුටරින් වගේ එකක් වගේ තමයි. හැබැයි තමන් ඇඩ්වර්ටයිස් කරන විදිය දැනගන්න ඕනේ. තමන්ගේ නම එළියට දාන්න විදිය දැනගන්න ඕනේ. ඉතින් ඕන එකක් ඇත්තට ෆ්‍රීලාන්ස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝට ස්කිල් එක එහෙම තියෙනවා නම් හිතන්න එපා අම්බානක ලොකු ස්කිල් එකක් ඕනේ කියලා. ගේම් එක පටන් ගන්න විතරයි ඕනේ. ඉතින් ඕවා තමයි টপ 7 මම හිතන විදියට ඔස්ට්‍රේලියාවේ වැඩිම part time job පඩිය ගෙවන job ටික. එහෙනම් ඉතින් ජය වේවා.